අද මම රසවත් කෑම වේලක් හදාගත්තා. සතියකට වරක් මම මේ විදිහට කෑම ටිකක් හදාගන්නවා. ෆ්‍රයිඩ් රයිස් හදලා තියෙනවා. ඒ වගේම තක්කාලි ගකින් දාලා සලාඩ් එකක් හදාගෙන තියෙනවා. චිකන් කරියක් හදාගෙන තියෙනවා. බිත්තර තම්බලා තියෙනවා. කට්ලට් හදාගෙන තියෙනවා. මේ තියෙන්නේ මම ගෙදර හදාගත්ත චිලි පේස්ට්. මේකට ඉස්ස දාලා හදාගෙන නැහැ. කට්ලට් නම් ඉතින් ඕන වෙලාවක හදාගන්න පුළුවන්. මොකද මම හදලා ෆ්‍රිජ් එකේ තියලා තියෙන නිසා අරගෙන හදාගන්න තමයි තියෙන්නේ මේ විදිහට කට්ලට් ටික. දවල්ට කෑම ටික කාලා හවසට තේ බොන්න වගේම රෑට කෑමක් හදාගන්නත් යනවා එකපාරම. මේ තියෙන්නේ නිල් කටරොළු මල්. නිල් කටරොළු මල් වලින් අද රසවත් කෑමක් හදන්න යන්නේ. ඒ වගේම මම පැණි පොල් හදාගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඝනකමට තමයි හදාගෙන තියෙන්නේ. අද මම ලැවරිය තමයි හදන්න යන්නේ. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ලැවරිය හදනකොට කැඩෙනවා, පිපිරෙනවා. ඉතින් අතට ගන්න අමාරුයි කියලා. මට අවශ්‍ය කරන පිටි ටික දාලා රස අනුවම මම ලුණු ටිකකුත් එකතු කරගෙන හොඳට නටන උණු වතුර තමයි මේ එකතු කරගන්නේ. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම තද උණු වතුර පාවිච්චි කරපුවාම ඉන්දියාප්පේ කොහොමද එන්නේ කියන එක. ඇත්තටම මම මේ රටේ පාවිච්චි කරන්නේ මෙන්න මේ පිටි එක ඉන්දියාවෙන් එන. ඒකට මම නටන උණු වතුර තමයි දාලා හොඳට ලී පත්තෙන් අනාගෙන ඊට පස්සේ අතින් මෙන්න මේ විදියට හොඳට අනා ගන්න ඕනේ. අනාගත්තට පස්සේ අතේ ඇලවෙන්නේ නැති ගානට තමයි අපේ පිටි එක අනා ගන්න ඕනේ. එතකොට තමයි හරි පදම. මේ මල් ළඟ තියෙන ඉන්දියාප්ප මැෂින් එක මම ලංකාවෙන් ඉඳන් අරන් ආවේ. ඒක ටිකක් පරණයි. මේ බලන්න මම පිටි ටික කඩලා ගන්නකොට පිටි අතේ චොට්ටක්වත් ඇලවෙන්නේ නැහැ. අන්න ඒ පදම තමයි හරි පදම. ඇලුමිනියම් ෆොයිල් එකටත් මම තෙල් ටිකක් ගාලා ගත්තා. එහෙම අරගෙන මිරිකගෙන අවසානයේදී ලැවරි එක අතට ගන්න පුළුවන්. හරිම ලේසි. පොඩක් විතර සයිඩ් එකට ඇලව තමයි මේ විදිහට පොල් පැණි ටික දාගෙන මම මේ ඇලුමිනියම් ෆොයිල් එකෙන්ම මේ විදිහට නමා ගන්නවා. එතකොට අතට උනත් ගන්න හරි ලේසි. ඉතින් මම අද ස්ටිමර් එකේ කිචන් ටවල් එකක් දාලා තියෙන්නේ. මේක ගොඩාක් පරණ රෙදි කෑල්ලක්. ඉතින් මම ඒක තියාගෙන ඉන්නවා කපු රෙදි කෑල්ලක්. ස්ටිමර් එකේ දාලා රෙදි කැල්ලට දාලා තවා ගත්තාම හරිම ලේසි. ඉතින් වට්ටි වල ගාව ගන්න ඕනෙන්නේ නැහැ. අපිට ඉතින් මේ විදිහට ඉන්දියාප්ප හදා ගන්න උනත් හරිම ලේසි ලොකු ඉන්දියාප්ප. මම ලැවරිය හදනකොට ගොඩක් දුරට වට්ටි පාවිච්චි කරන්නේ. ওই විදිහට රෙදි කැල්ලක් ස්ටිමර් එකට දාලා තමයි පාවිච්චි කරන්නේ. ඉතින් බලන්නකෝ මම මේක හරි ලස්සනට හදාගත්තා. මේ විදිහට අතට අරගෙන අපිට රෙදි ඇතුලෙන් තියලා ස්ටිමර් කරගන්න තියෙන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම සුදු පාට ලැවරිය ටිකක් තමයි හදාගත්තේ. දැන් මම මේ හදාගත්ත නිල් කටරොළු ඉස්ම ටික හොඳට උතුරවා ගන්නවා. උතුරගෙන තමයි ඉන්දියාප්ප පිටියකට දාන්නේ. මොකද ඉන්දියාප්ප පිටිය කනා ගන්න ඕනේ උණු වතුරෙන්නේ තද උණු වතුරෙන්නේ. ඒ හින්දා ඔන්න මම මිරික ගත්ත අරන් තියාගත්ත නිල් කටරොළු මල් යුස ටික හොඳට උතුරලා මේ විදිහට අනා ගන්න. බලන්නකො මගේ අතේ ඩිංගක්වත් ගෑවෙන්නේ ස්පීඩ් කරලා තියෙන වීඩියෝ එක. ඒ හින්දා මේ චුට්ටක්වත් ගෑවෙන්නේ නැහැ. ඉතින් ඔන්න මම දාගෙන ඉවරලා මේක මට වෙන ප්‍රමාණයට මේ ලැවරි එක හදා ගන්නවා. ඉතින් ගොඩක් දුරට මම හරිම ආසයි ලැවරියේ ඉන්දියාප්ප වගේ දේවල් හදන්න. ගොඩක් අයට ඇත්තටම හරි අමාරුයි කියනවනේ ඉන්දියාප්ප ලැවරිය වගේ දේවල් හදාගන්න. ඉතින් හරිම ලේසි. වටි ටික ගත්තා ඉන්දියාප්ප හදනවා නම් තෙල් ටික ගාලා තියාගෙන මේ විදිහට පිටි ටික හොඳට හදාගෙන ඉවරලා ස්ටිමර් එකේ හදනවා නම් ඒ විදිහට ඉස්සලා වතුර එකක් හොඳට නටන්න තියලා ඉන්දියාප්ප ටික මිරිකලා ලස්සනට ස්ටිමර් කරගන්න තියෙන. දැක්ක නේද ඔයාලා නිල් පාට නිල් කටරොළු මල් වලින්. ඉතින් ඇත්තටම ගුණදායක විදිහට අපිට කඩෙන් කන්නේ නැතුව ඕන වෙලාවට හදාගන්න පුළුවන්. මම මේක ඇත්තටම දවාලේ කෑම කාලේ ඉවරලා තමයි හවස තේ බොන්න හදාගන්නේ. බලන්නකො ස්ටිමර් එකේ මේ විදිහට වැඩිපුර තියෙන රෙදි කෑල්ල මම උඩින් බැවුවම තවත් හොදට මේක තම්බ ගන්න පුළුවන්. කඩෙන් කනවට වඩා අපි කෑම ගෙදර මේ විදිහට හදලා තමන්ගේ ආදරණීය එකතු වෙලා කන එක ගොඩක් හොඳයි. මෙතන
ලැවරියේ පිගන් දෙකක් තියෙනවානේ. එක පිගානක තියෙනවා පොල් පැණි මිශ්‍ර එක, අනිත් එකේ තියෙනවා පොල් සම්බෝල එක. පොල් සම්බෝල එක මම තියාගත්තේ රෑට කන්න. ඉතින් එක හවසට තේ හදන ගමන් එහෙම හදාගත්තාම රෑට ලැවරිය කන්න පුළුවන් පොල් සම්බෝල දාලා. ඉතින් මෙතන මේ තියෙන එක පොල් සම්බෝල දාලා තියෙන්නේ. ඉතින් අපි ගොඩක් කන්නේ නෑනේ. ඉතින් මේ එක පිගානක හදාගත්තා ඒ විදිහට කීපයක්ම. අනිත් පිගානේ මම හදාගත්තා ලැවරිය පොල් පැණි දාලා හවස තේ බොන්න. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේ වත්තේ ඕන තරම් දැකලා තිනේ නිල් කටරොළු මල් එහෙම තියෙනව නේද නිකන්. ඒක අපි මහන්සි වෙන්න ඕනේ නිල් කටරොළු හදාගන්න. ඇට ටිකක් ගෙනත් දැම්මමත් ඕන තරම් ඉක්මනින්ම හැදෙනවා. එහෙම හදාගෙන ඔයාලගේ ශරීර සෞඛ්‍යය ගැන හිතලා ඒ දේවල් කෑමට ගන්න බොන්න ගන්න පුළුවන්. ඉඟුරු දාලා ප්ලේන් ටිකක් හදාගත්තාම ඇත්තටම ගොඩාක් රසයි හවස තේ බොන්න. මම සීනි නම් දැම්මේ නැහැ ඉඟුරු දාලා හැදුවට. මොකද අපි දැන් පැණි රස එකක් නේ කන්නේ. ඒ හින්දා ඉඟුරු විතරක් දාලා තේ ටිකක් මම නෝමල් ප්ලේන් ටිකක් තමයි හදාගන්නේ. මේ විදිහට අනිවාර්යෙන් ඉතින් මං හවසට කන්න මොනවා හරි අපේ ගෙදර හදනවාමයි. අපිට ඉතින් මේ රටවල් වල හිටියට අපිට ලංකාවේ කෑම අඩුයිනේ හොයාගන්න. තිබුණත් ඉතින් ඇත්තටම මම දැන් පුරුදු වෙලා ඉන්නේ මගේ ආදරණීය පවුල වෙනුවෙන් ගෙදරම රස කෑමක් හදන්න. ඉතින් හිටිය ගමන් අපි හිතනවා නේද අනේ මට මේක කරගන්න මේ අමාරුයි ගොඩක් සෑහෙන වෙලාවක් යනවා කියලා. නෑ. ඉතින් මට හිතිච්ච ගමන් මම හදනවා. මම සාමාන්‍යයෙන් පැයක් යන්න කලින් ඒ වැඩ ටික ඔක්කොම ඉවර කර ගන්නවා. ඉතින් අපි තේ බොන්න හදන්නේ. ඔයාලටත් ඔන්න මම ලැවරිය අරගෙන ආවා. ඉතින් ඔයාලටත් පුළුවන් හදලා රස බලන්න. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින්. මේ වීඩියෝ එකට වොයිස් කරන්න ටිකක් අසනීප තත්ත්වෙ. මේ දවස්වල අපි ඉන්න පැත්තේ ගොඩක් දුරට වෛරස් උණක් තියෙනවා. ඒ වගේම සෙමත් තියෙනවා. ඉතින් මේ දෙකම තියෙනවා මට. ඒ වුණත් ඉතින් මම හිතුවා වීඩියෝ එක ටික දවසක් මේ වීඩියෝ එක හදලා මාසයක් විතර වෙනවනේ. ඉතින් වොයිස් කරලා දාන්න. දැන් නම් ඉතින් නිල් කටරොළු මල් ඉවරයි. නිල් කටරොළු මල් තියෙන කාලේ හැදුව වීඩියෝ එකක් තමයි. ඉතින් එහෙනම් ඔයාලත් ගෙදර මේ විදියට රසට හදලා බලන්න. ලැවරිය වගේම මගේ ඉන්දියාප්ප වීඩියෝ එකකුත් තියෙනවා නිල් කටරොළු වලින් හදලා. ගොඩාක් ගුණදායකයි. කවුරුත් හිතනවා නම් මේක ගුණ නැහැ කියලා. නිල් කටරොළු කියන්නේ ඖෂධීය ගුණයෙන් ඉහළම ගුණයක් ලබා දෙන පානයක් වගේම කෑමක්. නිල් කටරොළු ගහේ කොළ හැම දෙයක්ම අපිට පාවිච්චි කරන්න පුළුවන්. බලන්නකෝ මේ ලැවරි එක කොහොමද කියලා. ඉතින් එහෙනම් මං ගිහින් එන්න මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. බුදු සරණයි.